දවසක් ළමයි මේ මොකද ඊපස්සේ ළමයි අවුරුදු කන්න තමයි තියෙන්නේ. presentation keruwa මේක ළමයි welcome back to my YouTube channel. ඔන්න අද අපේ presentation එක තියෙන දවස. presentation එක කියන්නේ උදේ lecture එකක් තියෙනවා. ඊට පස්සේ 12ක mid exam එක. එකේ ඉඳලා 5 වෙනකන් presentation එක. උදේ තියෙන lecture එකට නොගිහිල්ලත් බෑ. මොකද මේ අද නොගියොත් අපේ 180 නැති වෙනවා. ඒක නිසා අද යන්නම වෙනවා. අද පොඩ්ඩක් අමාරු දවසක්. හැබැයි අදින් පස්සේ අපි නිදහස් ඒක තව එකක් තියෙනවා ඒක එක යුනිට් එක. එතකොට ඒක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒක නිසා නිදහස් දැන් මේ ඔක්කොම ටික ඉවරුනාට පස්සේ නිදහස් කොහොම හරි අද හවස 5න් පස්සේ නිදහස් 5 වෙනකම් මේ ඉවසලා ඉන්නේ. ඊට පස්සේ රෑ 12ට සබ්මිට් කරන්න. ආව් තව report එකක් තියෙනවා. ඒක සබ්මිට් කරන්න ඕනේ අද රෑ 12ට කලින්. අද රෑ 12ට කලින් ඒක සබ්මිට් කරන්න ඕනේ. report එක හදලා තියෙන්නේ. presentation එකේ වැඩි කරලා ඇවිල්ලා ඒක සබ්මිට් කරාට පස්සේ හරි. ඊට පස්සේ ඉන්ටර්මීඩියට් එකේ තියෙන එක හිමීට කරගන්න පුළුවන්. මේ අපේ ඔෂාදිර කට්ටියම ඇවිල්ලා ඉන්නේ. අශිත් යන ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් අපි බලමු ෆුල් ෂෙඩියුල් දවසක් කොහොමද ගෙවෙන්නේ කියලා presentation අස්සේ. අපේ group එකේ 6 දෙනෙක් ඉන්නවා. මෙයයි මායි නෙත්මි සඳුනි අපේ මුතු ඉන්නවා. අපි 6 කොහොම හරි 6 දෙනෙක් ඉන්නවා මේ presentation group එකේ. දැන් 6 දෙනාම යන්තම් බලලා තින්නේ කොහොම හරි 100%ක් රෙඩි නෑ 70%ක් වගේ. ඇයි දැන් මිඩ් එකයි presentation එකයි ඔක්කොම එකටනේ. මිඩ් එක ලියනකොට presentation එක අමතකයි. දැන් subject දෙකක් නේ ඔක්කොම කවලම් වෙලා තියෙන්නේ. බලමු අපි ගිහින් මොකද වෙන්නේ කියලාද. ප්‍රශාදී අද උදේ ආවේ. අද අපිට තියෙනවා අපිට assignment බාර දෙන්න deadline තියෙන්නේ අද. ඉතින් තකහණියක් දුවගෙන ආව ගෙදර ඉඳන් ඒක හදාගෙන මම තාම නිදාගෙන නෑ ළමයි. මම මොකක්යි වැඩ කරද්දී කොහොමද අන්තිමට කරන්න ගන්නේ. ඒක විපාක තමයි මේ පේන්නේ. එහෙම තමයි. ඉතින් දැන් මාත් යනවා assignment ටික බාර දෙන්න අපේ department එකට. එතකොට මාත් නිදහස්. එතකොට අපිටත් තියෙන තව එකක් වගේ. ඊට පස්සේ ළමයි අවුරුදු කන්න තමයි තියෙන්නේ. අපේ අසින ලෑස්ති වෙලා යාට lectures දාන්න පවනියනකන් ඉන්නේ. 1 7 ඔෂාදි කියලා ගහන්න. presentation එකක් අස්සේ මම යනවා. ඒක අද හෙන විසි දවසක් ළමයි මේ මොකද අපිට presentation එකක් තියෙනවා mid එකක් තියෙනවා. ඊට පස්සේ හවසට සබ්මිට් කරන්නත් තියෙන assessment එකක්. තව lecture එකකුත් තියෙනවා. දැන් අපි යන්නේ lecture එකට. ඊට පස්සේ හරිම ෂෝක් ඉතින් අද දවස් බලමු අද හවසට කොහොමද කියලා තත්ත්වේ. මම assessment එකට තාම අතවත් තියලා නැහැ. මම දැන් අතට ඒක සබ්මිට් කරන්න ලියන්න ඕනේ. උදේ lecture එක තියෙනවා. දැන් lecture එකට යන ගමන් දෙවෙනි presentation එක first year එකේ අපිට මේ presentation තිබ්බේ නෑ ඇත්තටම. අපි මේ first time එක මේ English එකේ එකක් කරා. English එකේ පොඩි එකක්. මේ වගේ ඉතින් අර ඒකේ වචන 10ක් පාඩම් තියෙන්නේ slide එක පාඩම් කරන්න යන්න නෙමෙයි මුළු presentation එකම පාඩම් කරන් යන්න ඕනේ. එතකොට lecture කියන slide එක තමයි අපි කියන්න ඕනේ. ඒක තමයි මෙතන තියෙන භයානකම තත්ත්වය. අනිත් ඒ වගේ නම් අපි කරන්නේ අපි පුළුවන් ටික පාඩම් කරගෙන යන ගිහින් බෙදා ගන්න එකනේ. නෑ මේකදී අපි presentation එකක් පාඩම් කරලා තියෙනවා. ඒක කහපාටයි සුදු පාටයි presentation දවස් මිඩ් එකකුත් තියෙනවා. බලමු ඉතින් ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. යාළුවොත් එක්ක ඒක තියෙනවා. ගොඩක් තමයි try එන්න වෙලාවට මුහුණ දෙනවා. ඒකේ ළමයිත් නෑ presentation එකයි mid එකයි තියෙන නිසා මේ අපි 10 දෙනෙක් විතර ඉන්නේ batch එකේ. අපි අදාවේ නැතුණු 180 නැතු යන අපේ.
දැන් අදාවිනේ කියන්නේ ඒකට දවස් 3ක් නැති වෙනවනේ. 3ක් නැති. ඒකට ඉතින් 80 නැති වෙනවා. ඒක නිසා තමයි අපි මේ ආවේ. දැන් අපි තියන්නේ නේ. ප්‍රසන්ටේෂන් එකේ හොඳ වැඩේ කියන්නේ ප්‍රසන්ටේෂන් එකේ අපිට තියෙන ස්ලයිඩ් එක විතරක් නෙමෙයි කියන්න තියෙන්නේ මේ මුළු ප්‍රසන්ටේෂන් එකම කියන්න ඕනේ. එතකොට අපි ප්‍රසන්ටේෂන් එකේ ස්ලයිඩ් එක විතරක් නෙමෙයි මුළු ප්‍රසන්ටේෂන් එකම අපි හැමෝටම පුළුවන් වෙන්න ඕනේ. පුදුම ප්‍රසන්ටේෂන් කරුවා මම මේක. කියන්නකෝ. ප්‍රින්සිපල් ඔෆ් මැනේජ්මන්ට් එක තිබ්බේ අපිට. දැන් ඇවිල්ලා තියෙන්නේ මිඩ් එකෙන් පස්සේ අපිට ප්‍රසන්ටේෂන් එක ගන්නවා කිව්වා. අපි ඉන්නේ මුලින්ම දීලා යන්න. මිඩ් එක ලියන මම ලෑස්තිලා ඉන්නේ. මට නම් එපා වෙලා තියෙන්නේ හලෝ ප්‍රසන්ටේෂන් වල මිඩ්ුයි. දැන් මිඩ් එක ඉවර වෙච්ච ගමන් ප්‍රසන්ටේෂන්. මම අදහස් දක්වනවා ලියලා ඉවර වෙලා මගෙන් අහන්න මතක් වෙනවා. මිඩ් එක ලිව්වා. ඇත්තම කිව්වොත් පැයට ප්‍රශ්න 3ක් දාලා තිබ්බා. මම නම් කියන්නේ මගේ මතේ 3ක් වැඩිනේ. මගේ මතේ 3ක් වැඩි. වාණිජවාදය ගැන ප්‍රශ්නයක් දාලා තිබ්බා. ඇත්තටම කිව්වොත් මට ඔක්කොම පැටලුණාද කොහෙද? කොහොම වෙයිද දන්නේ නැහැ. හොඳයි. ඒ වුණාට සර් අපිට අසදානයක් කරා. සර් කිව්වා ප්‍රශ්න 2යි දෙන්නේ කියලා. සර් ප්‍රශ්න 3ක් දාලා තිබ්බා. ඒකට මම තරහයි සර් එක. අපේ ප්‍රසන්ටේෂන් එකේ මාතෘකාව බැඳුම් කරවලද පොළට පොඩි අනුපාතිකය බලපන්නේ කොහොමද කියන එක. දැන් මේ අද මම දන්නවා ඔක්කොම කන පිට අරවන්න හදන්නේ. මොකද මිඩ් එකට මූණ දීලා න්යාවේ එතනදි චුට්ටක් මෙමරි ප්‍රසන්ටේෂන් එක මැද ඉවලුෂන් එකේ මොන හරි කියදනවා. මේ කටින් බය වෙලා ඉන්නේ මේ මුගේ මූණෙම පේනවා බය. එකෙක් හරි හැවොත් ලකුණු 6ක් නැහැ. මුළු ගෲප් එකටම හම්බෙන ලකුණු 6ම නැහැ. රිපෝට් එකේ 6 ඉන්ඩිවිජුවල් නිසා ඒක තම තමන් උපය ගන්න එකක්. මේ ගෲප් එකට දෙන 6 එකෙක් හැවොත් ඔක්කොම ඉවරයි. යාළුවනේ මට සමා වෙන්න. කමන්න නැහැ බොක්ක. ඒක ප්‍රසන්ටේෂන් නම් කවද කරන්න බැරිද? යාළුකම් සදාකාලිකයි. සඳුනේ රියසල් එකක් කරනවා මෙතන ඉඳන්. දෙවනි දවස ඊයේ ප්‍රසන්ටේෂන් ඉවර කරලා ඒ වැඩි ඉවර කරලා එනකොට එන රෑ වෙලා ඒක නිසා vlog එක ඉස්සරහට කන්ටිනියු කරන්න බැරි වුණා. එහෙමම ඇවිල්ලා ආයේ report ඒ assignment එකේම report එකක් submit කරන්න තිබුණා ඊයේ රෑ 12ට කලින්. ඒකත් ඇවිල්ලා තමයි කරේ. ඒ කියන්නේ හදලා තිබුණාට තව පොඩි අඩුපාඩු වගේක් තිබුණා. ඒ අඩුපාඩු ටිකත් හදලා රෑ තමයි සබ්මිට් කරේ. අපේ ටීම් එකේ 6 දෙනාගෙන් දෙන්නෙක් එක ලියලවක්වත් තිබ්බේ නැහැ. ඊට පස්සේ දෙන්නටත් උදව් කරලා ඒකත් රෑ 12ට 5ක් කියලා තමයි එක්කෙනෙක් එකක් සබ්මිට් කරලා ඉවර කරේ. ඒ ටිකත් කරලා නිදා ගන්නකොට ගොඩක් රෑ වෙලා. දැන් අදත් 8:12 එක දිගට ලෙක්චර් එකක් තියෙනවා. හවසත් ලෙක්චර්ස් තියෙනවා. මේ ටික නම් හරිම අමාරුයි. මේ පට්ට කට්ටක් ගාගෙන අල්ලගෙන යන්නේ මේ ටික. මේ ඊට පස්සේ දැන් අපේ සබ්ජෙක්ට් 7න් අන්තිම සබ්ජෙක්ට් එකෙත් ගෲප් අසයින්මන්ට් එකයි ප්‍රසන්ටේෂන් එකයි ඊයේ දාලා තිබුණේ LMS එකට. දැන් ඒක 31කට කලින් ඒ report එකත් සබ්මිට් කරන්න ඕනේ group එකත් එක්ක එකතු වෙලා. මේ ඒ වැඩ ටික තමයි මේ ටිකේ කරගෙන යන්නේ. ඔයාලට ඊයේ අපේ කට්ටියගේ ප්‍රසන්ටේෂන් එක කොහොමද කරේ කියන එක අදහස දෙන්න බැරි වුණා. අපි අද අහලා බලමු. සඳුනි මේ ඊයේ ප්‍රසන්ටේෂන් එක ගැන මොකද හිතෙන්නේ? ප්‍රසන්ටේෂන් එක මම කන්ෆියුස් වුණා. මොකද මට දැන් පළවෙනියට මඩ ගැහුවේ. කරා ඉතින් දෙවට ආවේ මම එක බල්ලවත් තිබ්බේ නෑ. හැබැයි මම හිතනවා හොඳට කරා. අසල ඉතින් අපි පොඩ්ඩක් ස්ට්‍රෙස් එකේ ඉන්නේ මේ ප්‍රසන්ටේෂන් මිඩ් වල හිර වෙලා. මේ වරහන් ඇතුළේ අපි පොඩ්ඩක් ඔන්ලයින් බලාගෙන හිටියේ.
මේ ලබන සතියේ ඉඳන් ඔන්ලයින් සෙට් වෙලා ප්‍රසන්ටේෂන් එක අපි පොඩ්ඩක් ප්‍රසන්ටේෂන් එක කරලා පළවෙනි එක්ස්පීරියන්ස් එක ගත්තා. මේ ඉකෝන් ඩිපාර්ට්මන්ට් එකට ඇවිල්ලා. අපි හිතන් හිටපු පාර්ට් එකම අපිට කරන්න හම්බුණා. ඉන්න හොඳයි. ප්‍රසන්ටේෂන් එක කරාදී හොඳට මම තමයි හොඳටම කරේ. මම භාගයක් කරනකොට මම නවත්තන්නේ කොච්චර හොඳේ මම. ඊ අපිට ප්‍රසන්ටේෂන් එක දෙත්වා. ඉතින් අපි ඒක හොඳට කරා. මැඩම් හොඳයි කියලා කිව්වා. කොහොමද දැන් ළමයි උදේ ලෙක්චර්ස් ගිහිල්ලා ආවා. මේ ඊට එක ලෙක්චර් එකයි තිබුණේ. උදේ 8:10ක විතරයි තිබුණේ. මේ හවස තිබිච්ච එක කැන්සල් වුණා. ඒක නිසා ඇවිල්ලා හොඳ නිින්දක් දැම්මා. මොකද ඊයේ රෑ නිදා ගන්නකොට ගොඩක් පහු වෙලා මේ රිපෝට් එක සබ්මිට් කරන්න ගිහිල්ලා ගොඩක් රෑ වුණා. 10 ලෙක්චර් එක ඉවර වෙලා ඇවිල්ලා 2 විතර වෙනකන් නිදාගත්තා. මේ අපේ හංසිගේ පොඩි ඉවෙන්ට් එකක් තියෙනවා. එයාලගේ ඩාන්ස් එක ගොඩක් ලොකු එකක්. ඔව් පොඩි නෑ ලොකු එකක්. ඩාන්සින් ඩිපාර්ට්මන්ට් එකෙන් කරනවා ශිල්ප කියලා ඉවෙන්ට් එකක්. ඒකේ අපේ හංසිත් ඉන්නවා. දැන් අපි දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ ආව බලන්න යන්න. අපි කිව්වා මෙහෙම එනවා කියලා. හැබැයි ෂුවර් කරේ නෑ. මේ ඒක නිසා බලාගෙන ඉන්න නැතුව ඇති. අපි ගිහිල්ලා බලමු. ළමයි අද vlog එකේ තුන්වෙනි දවස මේ ටිකේ චුට්ටක් වැඩි බිසි ඒ නිසා vlog එකත් හරියට කරගන්න වෙලා නැහැ. මේ අපි දෙන්න අද යනවා පොඩි ගමනක්. පොඩි සිගුරුත්තන් ටිකක් ගන්න යන්න කියලා බැලුවේ කොටුවට. කෙනෙක් එකතු වෙනවා. එකතු වෙනවා අපේ බට්ටා වෙලාව තියෙනවා. අපේ අශී ඉන්නවා. අපේ අශීට මේ සිකුරාදා ප්‍රසන්ටේෂන් එකක්. ඒකේ වැඩ වගේකට කැම්පස් එකට ගියා. මට තේරෙනවා. මෙයාටත් තියෙනවා. හැබැයි එහෙම කොටුවට ගන්න. මේ දැන් අපි 12ට අශීවත් අරගෙන කොටුවට යන්න කියලා බැලුවා. අපිට දෙන්නටත් පොඩි වැඩ වගේක් තියෙනවා. ඒව ටික කරගන්නකොට අශී ඒවි. ටිකේ අපි හැමෝටම පට්ට අමාරුයි. මොකද හැමෝටම අසයින්මන්ට් ගොඩ ගිහිලා ඒ අස් ඉංග්‍රීසි වල කන්ටිනියස් ඇසස්මන්ට් මූ වැටිලා ඒ අස් බෝල් ගන්න ගිහිල්ලා මේ සෑහෙන වැඩ කන්දක කට්ටියම ඉර වෙලා ඉන්නේ. මේ මං හරි ආසයි ඔෂාදිත් එක්ක ඇවිදින්න යන. මොකද මේ ඔෂාදිගෙන් සින්දුව අහා යන්න පුළුවන්. මේ ඔෂාදිට මම දැන් කරදර කරනවා. සින්දුව කියන්නේ කියලා. දැන් මුකුත් කරගන්න බැරි තත්ත්වෙ ඉන්නේ. හරි කමක් නැහැ කියන්නකෝ. බල්ලෝ කාපු කට හනින්න නම් ලස්සන. ඔබ මගේ ළඟ ඉන්නවා හර්දා නොයා පපුවේ තියා හිස ඉන්නොත් නොබ දෙනවම නොමිලවලියා බලනවා ඉතින් කැන්ඩිම වහලා. අනේ මේක ගැන මං කිව්වේ මේක වහලා. අනේ ඕක ගැන නෙමෙයි කිව්වේ මම. දැන් මේ කාලේ තමයි දවස බලයේ ජවයේ ශක්තිය කිවි දවස මාත් පත් කරගන්න. දල් කියන්නේ මෙච්චර ගණන් ගන්න. මේ ගීස් මයිලාමයි. දැන් බලන්නකො අපිට තියෙන පොල්ල එක්කනේ 12 වෙද්දි එන්න කිව්වා. අපි 12ටම යන්කෝ හවස් මොනවාද හවස් වෙන්න බෑ කියලා. අශී දැන් එයා කියනවා හලෝ මට තව පැයක් යනවා කියලා. තව පැයක් යනවලු. දැන් ඉන්න ඕනේ මෙතනට වෙලා අපි. මේ ගස්වල මල් පිටේ ළමයි ඒ බල බල ඉන්නේ. අපි ඉඳලා බස් එකට නැග්ගා. කොහොමද ශියාව අශී පිටිපස්සේ ඉන්නවා. බලන්නකෝ ඉතින්. ඒකන හරියට ගියා. හයිති පොරයි කියලා කැදරට. ඒක උදේ රාස්සේ එක. ගෝ. දැන් ඇති වෙලා ඉන්නේ අපි දෙන්නට. අපි දෙන්න වාඩිලා ඉන්නේ.
ඇසිඩන්ට් නිකන් මට රෙදි ගන්නවා වගේ. ළමයි මේ අද අපේ කැම්පස් එකේ තියෙනවා සරසවි සිරසෙන් කරන ඉවෙන්ට් එකක්. සිරසිකයාල සිරසෙන් තමයි කරන්නේ. සුනිල සුමංග ගොඩක් අය එනවා එකට. අපි ඉතින් දැන් යන්න හදන්නේ යන්නේ නැහැ කියලා ඉඳී මොකද අද මහන්සි හින්දා අපි මේ සෙට් එකම ගියා මේ පහමාර වෙද්දි බවල විශුල කට්ටියම ගියා. අලමු එහෙනම් සරසවි සිරසෙ මොන වගේ වැඩසටහනක්ද තියෙන්නේ කියලා අපි හිතන්නේ සංගීත මොකක් හරි තමයි තියෙන්නේ. නෑ ලොකුට දැනුත් නෑ නේද මේ ටිකේ අපිට අසයින්මන්ට් ප්‍රසන්ටේෂන් විතරයි පේන්න තිබුණේ මේවත් එක්ක මොකක්ද කියන්නේ එහෙම නෑ පෝස්ට් අපි දැක්කා කෝච් යා වෙනවා ඉතින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨය සමගින් සිරස FM සංවිධානය කරන ශ්‍රී ලාංකීය සරසවි ප්‍රජාව වසඟ කළ ප්‍රාසංගික අත්දැකීම සරසවි සිරස සරසවි සිරස ජපුර ප්‍රේමය මිහිඳු ආරියරත්න ජපුර ආසිත නගෙනවා මහලියකට නොබැඳී ප්‍රේමය ඉතිරිව තියෙනවා අපි දැන් ආවේ ළමයි වෙලාව 6යි. මේ කාම් සින්දු ටිකක් තිබුණේ ආදරය විරහව ගැන. අපේ බිමාලි පාඩම් කරනවා මම මෙතන. බොහොම අමාරුවෙන් ඇදගෙන ආවේ. අපේ අශී පාඩම් කරනවා මෙතන. මේ ඒ දෙන්න ගියේ නෑ. මේ තනිකඩේ වුණාට අපි නොසලී ගියා. තනිකර නැති හින්දා ගියේ නෑ. එතන තිබුණේ ඉන්නත් ඕනි යන්නත් ඕනි. ඒක ඉතින් අපි අන්තිමට තීරණය කරා යනවා කියලා. එහෙනම් අලුත් vlog එකකින් ඔයාලා හම්බෙන්නකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි.